ඔයාලා හැමෝම හොඳින් පරිස්සමින් ඉන්නවා නේද? අදත් අලුත් වටින වීඩියෝ එකක් අරන්ලා මම ඔයාලා බලන්න ආවා. අපේ ජීවිතේ කාලය හැමදාම එකම විදියට තියෙන්නේ නැහැ. අපිට සමහර ප්‍රශ්න එනවා, සමහර තරහා ගන්න අමාරුම තැන් එනවා. ඉතින් අපි හැම දෙයකටම මුහුණ දීගෙන යන ලස්සන ගමනක් තමයි අපිට මේ ලැබුණ ජීවිතය කියන්නේ. ඉතින් ඔන්න අද මම අරන් ආවේ ගැහැණු ළමයෙක් විදියට, කාන්තාවක් විදියට සතියකට සැරයක් අපි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ මොනවද කියලා කතා කරන්න. මුලින්ම මම නියපොතු ටික කපාගෙන තමයි අපේ සතියේ වැඩ ටික ඔන්න පටන් ගන්න හදන්නේ. නියපොතු කපන එක අපි සාමාන්‍යයෙන් හැමදාම කරන්නේ නැහැනේ. හැබැයි සතියට එක දවසක් හරි අපි ඒ වෙනුවෙන් යොදා ගන්න ඕනේ. සමහර අය නම් නියපොතු දික් කරන්න කැමතියි. හැබැයි මම නම් එහෙම කැමති කෙනෙක් නෙවෙයි. ඔයා නියපොතු දික් කරන්න ආස කෙනෙක් නම් නියපොතු ටික පිරිසිදු කරගෙන හැමදාම පිරිසිදු කිරීම කරනවා නම් තමයි වඩාත්ම හොඳ. ඉතින් නියපොතු ටිකත් කපාගෙන මම මේ ලෑස්ති වෙන්නේ මගේ මූණේ තියෙන අනවශ්‍ය රෝම ටික ෂේව් කරගන්න. මේකට ඔයාට ෂේවින් ටූල්ස් එකක් හරි මේ විදියට රේසර් එකක් හරි පාවිච්චි කරන්නත් පුළුවන්. ඊට කලින් මුලින්ම අපේ මූණේ ඇලෝවෙරා ජෙල් ටිකක් හරි එහෙම නැත්නම් ඔරේන්ජ් ජෙල් හරි මුලින්ම ආලේප කරගන්න ඕනේ. මොකද නැත්නම් අපිට අපේ මුහුණ තුවාල වෙන්න ඉඩක් තියෙනවා. හොඳින් ඇලෝවෙරා ජෙල් ටික ගාගෙන ෂේවින් ටූල්ස් එකෙන් පහළට අපි හරිම හිමිහිට රෝම ටික කපා ගන්න පුළුවන්. ඒක හරිම පරිස්සමින් කළ යුතු දෙයක්. ඒ වගේම කිසිම වෙලාවක ඒක පහළ සිට ඉහළට නම් කරන්න ඕන දෙයක් නෙවෙයි. අනිවාර්යයෙන්ම ඉහළ සිට පහළට තමයි අපි රෝම ටික කපලා ඉවත් කරන්න ඕනේ. මම ආයිමත් මතක් කරනවා මේක හරිම පරිස්සමට ඉවසීමෙන් හෙමින් කළ යුතු දෙයක්. ඒ වගේම මුහුණ වියලි තත්ත්වයෙන් නම් මේක කිසිසේත්ම කරන්න යන්න එපා. මොකද ඒකෙන් ඔයාගේ මූණ කැපී යාමේ අවදානම ගොඩක් වැඩි. ඊට පස්සේ යාට පුළුවන් මූණ හොඳින් සෝදලා පිරිසිදු කරගන්න. ඊළඟට මම හදන්නේ අපේ මූණේ රෝම ටිකත් කපාගෙන මූණ ස්ක්‍රබ් කරගන්න. ඒකෙන් පුළුවන් අපේ මූණේ තියෙන මැරුණු හැම ඉවත් කරන්න. අපි මොනවා හරි ක්‍රීම් එකක් පාවිච්චි කරනවා නම් ඒකේ රිසල්ට් එක වැඩි කරගන්නත් මේක ගොඩක් වටිනවා. මම මේක හදාගත්තේ සීනි ඔලිව් ඔයිල් මිශ්‍ර කරලා. මොකද මගේ හැම ගොඩක් වියලි හැමක් තියෙන්නේ. ඉතින් ඒ වියලි හැමට ඔලිව් ඔයිල්, තල තෙල් වගේ තෙල් පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. සීනි ඔලිව් ඔයිල් හොඳට මිශ්‍ර කරලා අපේ හැමට මේක ආලේප කරන්න පුළුවන්. මේකෙදිත් ඉහළ සිට පහළට නම් අපි කොයිම වෙලාවකවත් ස්ක්‍රබ් කරන්නේ නැහැ. හැම මොහොතකම පහළ සිට ඉහළට රවුම් ආකාරයට තමයි මුහුණ ආලේප කරන්න ඕනේ. අත වැඩිය තද කරන්නේ නැතුව හරිම මෘදු විදියට පහළ සිට ඉහළට රවුම් ආකාරයට ඔයා මේක අතුල්ලන්න ඕනේ. සීනි ඝන නිසා මේක ඔයා තදින් අතුල්ලන්න ගියොත් ඔයාගේ මූණ සීරී යන්න පුළුවන්. ඒ නිසා හරිම මෘදුව තමයි ඔයා මේක කරන්න ඕනේ. සතියට දවසක් හරි ඔයා අනිවාර්යයෙන්ම ස්ක්‍රබ් එකක් නම් කරන්නම ඕනේ. මොකද අපි හැමෝම අනිවාර්යයෙන්ම ක්‍රීම් පාවිච්චි කරනවනේ. ඔයාටත් හිතෙනවා නම් ක්‍රීම් වලින් කිසිම ප්‍රතිඵලයක් නැහැ කියලා. ඒකට හේතුව තමයි ඔයා මේ වගේ දේවල් කරන්නේ නැති එක. මොකද අපි හැමදාම ක්‍රීම් ආලේප කරන්නේ මරුණු සම උඩින්නේ. ඉතින් එතකොට කොහොමද ඉක්මනින්ම අපි ප්‍රතිඵලයක් ලබා ගන්න? ඊට පස්සේ ඔයා මූණට ෆේස් වොෂ් එකක් ගන්නවා නම් ඒක ආලේප කරලා මූණ හොඳින් සෝදා හරින්න පුළුවන්. ඔයාට ස්ක්‍රබ් එකකනුත් වෙනසක් බලා ගන්න පුළුවන්. ස්ක්‍රබ් එකෙන් පස්සේ ඔයාට අවශ්‍ය නම් පැක් එකක් දාන්නත් පුළුවන්. මම නම් ඔයාලට අර කලින් වීඩියෝ එකකින් ගෙනාවනේ සීරම් එක.
ඉතින් මම ආලේප කරන්නේ අන්නේ බීට්රූට් සීරම් එක. බීට්රූට් සීරම් එක හදන්නේ කොහොමද කියලා නම් මං වීඩියෝ එකකින් ගෙනල්ලා තියෙනවනේ. ඉතින් ඔයා තාමත් ඒ වීඩියෝ එක බලුවේ නැති කෙනෙක් නම් ඔයාට පුළුවන් පහලින් එක බලන්න. බීට්රූට් සීරම් එකේ වෙනස හදපු කෙනෙක් නම් ඔයා දැනටමත් දන්නවා ඇති. ඒකත් ආලේප කරගෙන මම යන්නේ මුහුණට අවශ්‍ය මසාජ් ටික කරන්න. මේකට ඔයාට රෝලර් ඇන් ගුවාෂ් එකක් තියෙනවා නම් ඒක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැතිනම් ඔයාට අතින් උනත් මේ මසාජ් ටික නම් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි ෆේස් මසාජ් හැමදාම කරනවා නම් තමයි අපිට ඉක්මනින් ප්‍රතිඵල බලා ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම මේ රෝලර් ඇන් ගුවාෂ් කියන එක නම් ඇත්තටම මැජික් එකක්. ඔයාගේ ඩබල් චින් තියනවා නම් ඒවා ඉවත් කරගන්න, මූණේ හැම එල්ලා වැටෙනවා නම් ඒ ගතිය නැති කරගන්න, මේ හැම දෙයකටම මේක හරිම වටිනවා. මේක ඔයා අරගෙන තියෙන කෙනෙක් නම් සාමාන්‍යයෙන් හැමදාම මේ මසාජ් කරන්න යාට කම්මැලි ඇති. මොකද මේකෙන් මසාජ් කරපු මුල් පාරම අපිට ලොකු වෙනසක් තේරෙන්නේ නැහැ. හැබැයි අපි එක දිගටම මේ මසාජ් ටික කරගෙන යනකොට අපිට අපේ මුහුණ හරිම ලොකු වෙනසක් දැනෙනවා. හැම එල්ලා වැටෙන ගතිය නැති වෙලා ගිහිල්ලා හැම හරිම ඝනකම් වෙලා කියලා ඔයාට දැනෙනවා. ඒ වගේම ඩබල් චින් නැති කරගන්නත් මේක ගොඩාක් වටිනවා. මටත් මුල් කාලේ නම් මේකෙන් ලොකු ප්‍රතිඵලයක් දැනුනේ නැහැ. හැබැයි පස්සේ මට දැනුණා මේකෙන් මුහුණට ලොකු වෙනසක් වෙලා තියෙනවා කියලා. ඩබල් චින් නැති කරගන්න නම් ඇත්තටම මේක ගොඩක් වටිනවා. මේක හදලා තියෙන්නේ විශේෂිත ගල් වර්ගයකින්. ඒ නිසා මේකට මුහුණ මසාජ් කරනකොට ඔයාට හරිම අමුතු ගතියක් තමයි දැනෙන්නේ. මොකද අපේ හැමට තද වෙන ගතියක් එහෙම දැනෙන්නේ නැහැ. ඒ වගේමයි ඔයා මේ මසාජ් කරනකොට ලොකුවට මුහුණට තද කරන්න යන්න එපා. සාමාන්‍ය මෘදු විදිහට මේ මසාජ් ටික ඔයා කරගන්න. ඊට පස්සේ බීට්රූට් සීරම් එකත් මම සෝදලා ඉවත් කරලා දැම්මා. මේකෙදිත් ඔයාට මූණ පිරිසිදු කරනකොට ඔයා පාවිච්චි කරන ෆේස් වොෂ් එකක් හරි සබන් හරි ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට මුහුණ හැම මොහොතකම වක්‍රාකාරව පහළ සිට ඉහළට පිරිමදින්න ඔයත් පුරුදු වෙන්න. ඊට පස්සේ මුහුණ හොඳින් පිහදාගෙන ඊළඟට අපි අයිබ්‍රෝස් අයි ෂැඩෝස් වලට අවශ්‍ය දේවල් ආලේප කරමු. අපි හැමෝම කැමතිනේ අයිබ්‍රෝස් ඝනව ලස්සනට වැවිලා තියනවට. ඉතින් මේක ඒකට හරියම හොඳයි. මේක මම හදලා තියෙන්නේ වැස්ලිනුයි ඔලිව් ඔයිලුයි මිශ්‍ර කරලා. වැස්ලින් ඔයාට ඕනම තැනකින් දැන් ගන්න පුළුවන්. මේකට මම අරගෙන තියෙන්නේ සුදු වැස්ලින් එක. ඒත් එක්කම මම ඉක්මනින්ම වොෂ් එකකුත් දාගෙන ඊළඟට මම ලෑස්ති වෙන්නේ ෆේස් මාස්ක් එකක් දාගන්න. ෆේස් මාස්ක් උත් ඔයාට ගන්න පුළුවන්. ඉතින් ඔයාට මේ ටික කරපුවාම ඔයාගේ මූණ ලොකු වෙනසක් දැනේ. සතියකට එක දවසක් හරි ඔයාට පුළුවන් නම් මේ වෙනුවෙන් වෙන් කරගන්න හරිම වටිනවා. එහෙනම් මං අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ලස්සන දවසක් වේවා.